ඉන්දියාවේ එක්තරා කාලෙකදී මුළු ඉන්දියාවෙන් විශාල ප්‍රදේශයක් පාලනය කරපු ධනනන්ද කියලා දැවැන්ත අධිරාජ්‍යයක් හිටියා. මේ අධිරාජ්‍යයේ කාලෙදී බ්‍රාහ්මණාගම තමයි ප්‍රධානම ආගම වුණේ. මේ ආගමේ පුරුද්දක් තමයි හැමදාම උදේට රජුරුව බ්‍රාහ්මණයන්ට දෙනවා දානෙ. මේ දානෙ ගන්න ආවා දත් කැඩිච්ච කෙට්ටු කොණ්ඩේ බූගාපු එක්තරා විරූපී බ්‍රාහ්මණය. මේ බ්‍රාහ්මණයා දිහා බලපු ධනනන්ද කල්පනා කරනවා මුළු දවසම මූසලයි මේ බ්‍රාහ්මණයව උස්සලා එළියට දාන්න කියලා රාජපුරුෂයන්ට අණ කරනවා. එහෙම එළියට දාපු බ්‍රාහ්මණයා නැගිටලා කියනවා ධනනන්ද මතක තියාගන්න මේ තමයි උඹේ අධිරාජ්‍ය අවසානය කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දන්නවද? ඊට පස්සේ චන්ද්‍රගුප්ත මෞර්ය කියලා දැවැන්ත චරිතයක් නිර්මාණය කරනවා මේ බ්‍රාහ්මණයා. ඒ නිර්මාණය කරපු බ්‍රාහ්මණයාගේ චන්ද්‍රගුප්ත මෞර්ය කියන ගෝලයා ලක්ෂ 5ක දැවැන්ත හමුදාවක් අරගෙන ආක්‍රමණය කරනවා ධනනන්දගේ අධිරාජ්‍ය විතරක් නෙමෙයි මුළු ඉන්දියාව. අද ඔයාලා දකින ඉන්දියාවේ ස්වරූපය මුලින්ම හැදුවේ චන්ද්‍රගුප්ත මෞර්ය. එතකොට කවුද මේ බ්‍රාහ්මණයා? ඒ බ්‍රාහ්මණයා වෙන කවුරුත් නෙමෙයි චාණක්‍ය.